සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්නේ බබාලගේ කෙටි වේල් වලට ඒ වගේම රාත්‍රී වේලට වගේ දෙන්න පුළුවන් රසම රස කෑමක්. මේක හරි ලේසියෙන් අඩුම වෙලාවකදී බබාට හදලා දෙන්න පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අපිට ඕන බටර් ටිකක් බටර් මේස හැන්දක් විතර ගන්න. බටර් ටික ෆ්‍රිජ් එකෙන් එළියේ තියලා ටිකක් මෙල්ට් වුණාම තමයි ගන්න ඕන. දැන් බටර් එකට අපි දා ගන්න ඕන සුදු ලුණු. සුදු ලුණු දා ගන්නකොට ග්‍රේට් කරලා තමයි ගන්න ඕන. හීනිවට ග්‍රේට් කරලා ගන්න. සුදු ලුණු බික් එකක් වගේ දාගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් සුදු ලුණු ටික හොඳට බටර් එක කලවම් කරගන්න. මේ මිශ්‍රණය තව ටිකක් රස කරගන්න මම කෑලි මිරිස් චුට්ටක් දාගන්නවා. ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් මේ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔරිගානෝ චුට්ටකුත් දාලා මම මේක ආපහු කලවම් කරගන්නවා. දැන් මම බටර් ගාලික් පේස්ට් එක හදාගෙන ඉවරයි. මෙතන මම අරන් තියෙනවා වාටි කපාගෙන පාන් පෙති 3ක්. අපිට තියෙන්නේ මේ පේස්ට් එක හොඳට පාන් පෙත්තේ තවර ගන්න. මම ගත්ත පාන් පෙති 3ෙම මේ වෙනකොට බටර් ගාලික් පේස්ට් එක තවරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ පාන් ටික ටෝස්ට් කරගන්න. ටෝස්ට් කරගන්න කලින් මම හදාගත්ත ගාලික් බටර් පේස්ට් එකෙන් ටිකක් පෑන් එකට දාගන්නවා. ඒක හොඳට පෑන් එකේ මේ විදිහට බ්‍රෂ් එකෙන් තවරගෙන පාන් පෙත්ත ඒ මත තියලා ටෝස්ට් කරගන්නවා. මේ පාන් එක වඩාත් රස වෙන්න මම මේකට මොසරෙල්ලා චීස් ටිකක් දාගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් චීස් ස්ලයිසස් එහෙමත් නැත්නම් චීස් වෙජස්, චීස් ස්ප්‍රෙඩ් මේ මොනවා හරි දෙයක් මේකේ උඩ තවරගෙන එහෙමත් නැත්නම් දාගෙන මේක තවත් රස කරගන්න. චීස් ටික ඉක්මනින් මෙල්ට් වෙන්න මම මේක වහලා තමයි ටෝස්ට් කරගන්නේ. පාන් පෙත්තේ යට හොඳට ටෝස්ට් වුණාට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඔය විදියට හරිම ලේසියෙන් අඩු වෙලාවකදී හුඟක් රසට සුවඳට ඔයගලන්ට පුළුවන් බබාලට ගාලික් බ්‍රෙඩ් හදලා දෙන්න. මේක බබාගේ රාත්‍රී වේලට එහෙමත් නැත්නම් බබාගේ කෙටි වේලට බබාලට ලන්ච් බොක්ස් එකට හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන් කෑමක්. බබාලට විතරක්ම නෙමෙයි රාත්‍රී වේලකට වගේ ටිකක් වැඩිපුර හදාගත්තොත් බබාලත් එක්ක පවුලේ හැමෝටම රස බලන්න පුළුවන් විදිහේ හුඟක් හොඳ රෙසිපි එකක් තමයි මේ. එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.